සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද දවසේදී මම ඕගොල්ලන් එක්ක බෙදා ගන්න හිතුවා ඉතාලියට ආපු දා ඉඳලා මගේ ජීවිතේට මම ලං කරගත්තේ නැති අද ලං කරගන්න වෙනස්ම අත්දැකීමක්. ඒ තමයි අද දවසේදී මම මගේ දෝනිත් එක්ක යනවා ට්‍රේන් එකේ පොඩි ගමනක්. බලමුකෝ ඉස්සරහට අපි කොහෙටද යන්නේ කියලා. මේ රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳලා විනාඩි 2ක් විතර පයින් ඇවිදන් එන දුරකින්. ඉතින් මේ අපේ ගමේ තියෙන රේල්වේ ස්ටේෂන් එක කිව්වොත් හරි. මාත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අය දන්නවා ඉතාලියේ අපි ජීවත් වෙන්නේ කතානියා කියන නගරේ. ඒ වුණත් අපි කතානියා ටවුන් එකේ ඉඳලා ටිකක් ඈතට වෙන ලස්සන ගමක තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අපේ ගමේ රේල්වේ ස්ටේෂන් එකේ අද දවසේදී මේ ට්‍රේන් එකේ යන්න ඉන්නේ මමයි දෝනිත් එක්ක තව 3 දෙනෙක් විතරයි. මේ දවස්වල අපි එළියට යන හැම දවසකම අපිත් එක්ක අමතක නොකරම වැස්සත් එනවා. ඉතින් මොනා කරන්නද? අද දවසෙත් වැස්ස චුට්ටක් තියෙනවා. ඉතින් අද දවසෙත් යා යුතුයම ගමනක් නිසා මම දෝනිවත් එක්කගෙන මේ වැස්සෙම ට්‍රේන් එකේ යන්න හිතුවා. ඔන්න ඉතින් අපි දෙන්න හා පුරා කියලා ට්‍රේන් එකට නැග්ගා. ඇත්තටම නැග්ග වෙලාවෙ නම් බොහොම ලස්සනට අපි දැක්කයි කියන්නේ. අපි දෙන්නගම මේක පළවෙනිම අත්දැකීම ඉතාලියේ ට්‍රේන් එක ගමන් කරන. ඉතින් මට පුරුදු අපේ රටේ ට්‍රේන් එකක් ඉතින් ඊට වැඩිය හත්පසින්ම වෙනස් විදිහක් තමයි මේ ට්‍රේන් එක මම දැක්කේ. මගේ දුවගේ නම් මේක පළවෙනිම අත්දැකීම. ඉතින් අපි දෙන්න බොහොම ලස්සනට ආසාවෙන් වටේ පිටේ දේවල් බල මොකද්ද මේ අලුත් අත්දැකීම කියලා බොහොම සතුටින් විඳමින් තමයි අපි දෙන්න මේ ගමන් කරන්නේ. මට ඔයගොල්ලන් එක මේ දේත් බෙදා ගන්න හිතුණා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න කියලා හිතාගෙන මොනම හේතුවක් නිසා හරි පිට රටකට එනකොට අපේ තිබිච්ච ලාමක හිත පුදුමාකාර විදිහට ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ අපි කරන්න කවදාක්වත් හිතපු නැති දේවල් අපිට මේ රට ඇතුළතදී කරන්න සිද්ධ වෙනවා. තනියම කළ යුතු නිසා අපි මේ දේවල් හරියටම කරගන්නවා. ඉතින් වෙලාවකට ඒ අත්දැකීම විඳිනකොට හරි අමාරුයි කරගන්න. ඒ වුණත් අපිට ඒක කළ යුතුම නිසා අපි ඒක බොහොම ශක්තිමත්ව කරනවා. ඉතින් මේ රට ජීවිතය ඇතුළේ මම දැකපු හොඳම දේ තමයි අපිට හැම දෙයක්ම තනියම කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් මේ දේවල් ආපස්සට ජීවිතේ හැරිලා බලන හැම මොහොතකම බොහොම සතුටක් විදිහට තමයි මේ රට ජීවත් වෙන හැමෝගෙම ජීවිතවල තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඔන්න ඉතින් මේ වෙනකොට අපි දෙන්න ට්‍රේන් එකෙන් බැහැලා අපිට යන්න ඕන තැන හොයාගෙන තමයි මේ යන්න හදන්නේ. හැබැයි ඉතින් මගෙත් මේ පළවෙනිම අත්දැකීම කරන්න ඕන නිසා කරන්න සිද්ධ වෙච්ච දෙයක් නිසා අපිට උනේ පළවෙනියෙන්ම කරදරයක්. ඒ කියන්නේ අපිට පිටත් වෙන්න සිද්ධ වුණේ රේල්වේ ස්ටේෂන් එකේ පිටිපස්සෙන්. ඉතින් මට මේ පිටිපස්සේ ඉඳලා පිටත් වෙනකොට කොහොම හරි ෆෝන් එකට ලයින් එක තිබුණේ නැහැ. ඉතින් මට ලොකේෂන් ඔන් කරගන්නත් විදිහක් තිබුණේ නැහැ. බොහොම ලොකු කරදරයක් වුණා අපිට යන්න ඕන කරන පාර හොයාගන්න. ඒ වුණත් ඉතින් කොහොමින් හරි විනාඩි 15ක් විතර ඇවිදින්න ඕන ගමන මමයි දුවයි විනාඩි 45ක් විතර ඇවිද්දා. ඒ කියන්නේ අපිට යන්න ඕන තැන හොයාගන්න. ඕගොල්ලන්ට මම මේ වෙනකම්ම කිව්වේ නෑනේ ඇයි අද දවසේදී මම දුවත් එක්ක පිටත් උනේ මේ විදිහට කියලා. මම අද දුවත් එක්ක එළියට ආවේ දුවගේ ડોක්ටර්ගෙන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕමනා නිසා. ඉතින් කොහොමින් හරි අපි ડોක්ටර්ගේ ස්ටුඩියෝ එකත් හොයාගෙන ડોක්ටර්ගේ වැඩේත් කරගෙන මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ මං දුවට මොනා හරි කන්න දෙයක් අරන් දෙන්න කියලා හිතලා බාර් එකක් ළඟ නැවතිච්ච වෙලාව. බාර් එකට ඇවිල්ලා කන්න මොනවද තියෙන්නේ කියලා බලනකොට ඉතින් පීට්සා දැක්කා. ඉතින් අපි දෙන්නට පීට්සා කන්න ලොකු බඩගින්නක් ආවා. ඉතින් අපි පිට්සෙත්ත දෙකකුත් අරගෙන එතනින් වාඩි වෙලා කන්න තමයි මේ වෙලාව සූදානම් වෙන්නේ. මොකද අපිට තව පැයක් විතර කාලයක් තියෙනවා ට්‍රේන් එකට වෙලාව. ඉතින් අපිට මේ පීට්සා කන තැන ඉඳලා විනාඩි 15ක දුරින් තමයි රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ. ඉතින් කාලේ චුට්ටක් ගෙවා ගන්න ඕන නිසා වැස්ස චුට්ටක් අඩු වෙච්ච නිසා අපි දෙන්න මෙතන වාඩි වෙලා ඉතින් වටේ පිටේ ලස්සන බල චුට්ටක් අම්මයි දුවයි රණ්ඩු කර යාළු වෙවි ඉතින් කාලය ගත කරා. මේ වටේ පිටේ මේ විදිහට දකින්නකොට මට හිතුණානේ අපේ කයෝ පැටිය ආවනම් මට අල්ලගෙන ඉන්නවත්
පුළුවන් වෙන්නේ නැති වෙයි කියලා. මොකද ඉතින් ලොකෝ ඉඩක් තිබුණා. යාට ඕන තරම් ඇවිදලා කෑ ගහලා සෙල්ලම් කරන්න ඕන තරම් ඉඩ ප්‍රමාණයක් තිබුණා. ඉතින් අද යා ඉස්කෝලේ මේ වෙනකොට මහත්තයා වැඩට ගිහිල්ලා මමයි දුවයි තමයි අද මේ මෙතෙන්ට ආවේ. කයෝ පුතා මේ වෙලාව අපිත් එක්ක නැති වුණත් මෙතනින් අපි පිට්සෙත්ත කෑවනේ. ඉතින් එයාත් හරිම ආසයි පිට්සෙත්ත කන්න. ඉතින් එයාටත් ගෙදර ගිහිල්ලා කන්න දෙන්න ඕන නිසා මම එයාටත් වෙනමම එයා කන්න කැමති විදිහට දේවල් ටිකක් ගත්තා. මමයි දෝනිය ගමන පටන් ගද්දිම අපිත් එක්ක ආපු පොද වැස්ස මේ වෙනකොට නම් නැති වෙලා තියෙනවා. ඉතින් එයාට දුක හිතිලා වගේ එයා යන්නම ගිහිල්ලා. කාලගුණේත් හොඳ නිසා අපි දෙන්න ඉතින් චුට්ටක් වටේ පිටේ දේවල් බල ඔහේ කියව හිටියා. ඉතින් අනේ කුරුල්ලොත් වැස්සට ගුලි වෙලා ඉඳලා ඔන්න දැන් ඉතින් එළියට බහැලා ඒගොල්ලොනුත් ඒගොල්ලන්ගේ රාජකාරිය පටන් ගත්තා. අද මට දුවත් එක්ක මේ විදිහට එන්න සිද්ධ වෙනකොට නම් මම ඇත්තටම ඉස්සෙල්ලාම බය හිතුණා. කොහොමද මම මේක කරගන්නේ කියලා. ඒ වුණත් දැන් ගොඩාක් සතුටුයි මම කොහොම හරි ඒ දේ බොහොම හොඳ විදිහට සිද්ධ කරගත්තු එක ගැන. ඉතින් ඔහොම තමයි අභියෝග අපිට ජීවිතේ එනවා. අපි ඒ අභියෝග බාර අරගෙන අපේ දේ ඉෂ්ට කරගන්න එක තමයි වටිනම දේ කියලා මම හිතන්නේ. මේ වීඩියෝ එක බලන සමහර කෙනෙක්ට හිතෙයි මේ මොකද්ද මේ අභියෝගය ට්‍රේන් එකේ කෙන එක ලොකු දෙයක්ද කියන එක. ඔව් ඒක ඇත්තටම මට ලොකු දෙයක්. මොකද මේක මගේ ජීවිතේ පළවෙනිම අත්දැකීම. මම පොඩි දරුවෙක් එක්ක තනියම කරන්න වෙච්ච අත්දැකීම නිසා. ඉතින් මට ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ඒ වුණත් මට මේ වෙනකොට සතුටුයි මම ඒ අභියෝගය බොහොම හොඳින් සාර්ථකව ඉෂ්ට කරගත්තු එක ගැන. මම ඔයගලන්ට කලින් කිව්වා වගේ රට ජීවිතවල අපි තනියම කළ යුතු වැඩ අපිට කරන්න සිද්ධ වෙන වැඩ තමයි මේවා. ඉතින් ඇත්තටම ඒවා ජීවිතේට හරි සතුටක්. ඔන්න ඉතින් අපි දෙන්න එතන ඉඳගෙන කාලය ඉවර වෙලා ටික වෙලාවක් ඔහේ කියවත් ඉඳලා චුට්ට ලං වෙන්නේ මේ රේල්වේ ස්ටේෂන් එකට ඇතුල් වෙන්න. මොකද ඉතින් අපේ ට්‍රේන් එක එන වෙලාව ලං වෙන නිසා. ඉතින් මේ වෙලාවේ දැන් ඔයගොල්ලන්ට පේනවා මමයි දුවයි රේල්වේ ස්ටේෂන් එකට ඇතුල් වෙලා අපි දෙන්න අපේ ප්ලැට්ෆෝම් එකත් හොයාගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපේ ගමේ තිබිච්ච රේල්වේ ස්ටේෂන් එකේ නම් 3 දෙනෙක් හරි හිටියා අපිත් එක්ක ට්‍රේන් එකේ ඒ වෙලාවේ එන්න. මේ රේල්වේ ස්ටේෂන් එකේ නම් මේ වෙලාවේ අපිත් එක්ක ගෙදරට යන්න කිසිම කෙනෙක් නැහැ. හැබැයි ඉතින් චූටිවත් බයක් වෙන්න නම් සිද්ධ වුණේ නැහැ. මොකද ඉතින් ලොකු ආරක්ෂාවක් තියෙනවා මේ රටවල් ඇතුලේ. ඔන්න ඉතින් මමයි දුවයි බලාගෙන හිටපු ට්‍රේන් එක මේ වෙනකොට එනවා ඔයගොල්ලන්ටත් පේනවා. ඉතින් අපි දෙන්න බොහොම පරිස්සමට ගමන පටන් ගත්තා වගේම මේ ට්‍රේන් එකෙත් ගෙදරට යන්න තමයි බලාපොරොත්තුව. ඉතින් මම හිතුවා වගේම මට බොහොම ආරක්ෂාකාරීව මටත් මගේ දරුවටත් ගෙදරට එන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා මාත් එක්ක ට්‍රේන් එකේ චුට්ටි රවුමක් යන්න ආපු ඔයගොල්ලන් හැමෝටම. ඉතින් ඉක්මනටම දවසක ආයෙමත් හම්බ වෙමු. ඔයගොල්ලන් හැමෝටම සතුට ආදරය පිරිච්ච ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.